මේ උතුම් ධර්මාසනයට වැඩකොට වදාළේ පැපිරියා සුනේත්‍රා දේවී රාජමහා විහාරාධිපති ශ්‍රී සුනේත්‍රා දේවී මහා පිරුවන්පති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිගෞරවාර්හ මැදගොඩ අබේතිස්ස නායක මහත්මයාණන් වහන්සේ අපේ රටේ ජාතික ව්‍යසනවලදී පෙරට නායක හඳුරන වහන්සේ නමක් ඒ වගේම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ වගේම අපේ සිංහල ජාතිය වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් සිදු කරන නායක හඳුරන වහන්සේ නමක්. ඒ උන්වහන්සේ මේ විදිහේ ශාසනික කටයුතු පමණක් නෙවෙයි ඔයත් වෙනුවෙනුත් ඔයත්න්ගේ දරුවෝ වෙනුවෙනුත් නූපන් පරම්පරාව වෙනුවෙනුත් වැඩ කොටසක් කරන හඳුරන වහන්සේ නමක්. පහුගිය දවස්වල ලංකාවේ ළමයින්ට කුණුහරුප උගන්වන්න පොතක් එලි දක්වපු වෙලාවේ අපේ හතේ පොත කියලා. නායක හාමුදුරුවෝ ඉන්ද්‍රාගාරේ හාමුදුරුවෝ මේ දෙන්නම පෙරමුණ අරන් ඒක නැවැත්තුවා. අපි ඒකට 100,000 වාරයක් මේ අත්තු උන්වහන්සේලාට ගරු කරන්න ඕනේ මම මගේ බණවලත් කියනවා. මොකද මන් දන්න විදිහට අබේතිස්ස හාමුදුරන්ට දරුවෝ නැහැ. ඉන්ද්‍රාගාරේ හාමුදුරන්ටත් දරුවෝ නැහැ. උන්වහන්සේලා මේ වැඩ කළේ ඔබේ නූපන් පරම්පරාව වෙනුවෙන්. අපේ රටේ මිනිස්සු ඒවට එළියට බහින්නේ හාල් වලට පොල් වලට ගෑස් වලට බැස්සට. මේගොල්ලෝ දන්නේත් නැතුව ඇති. ඉස්කෝලවල ළමයින්ට අපේ හතේ පොත කියලා කුණුහරුප පොතක් දෙන්න ගියා. ඒකට විරුද්ධ වුණේ නායක හඳුරු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. විශේෂ ධර්මදේශනාවක් හැටියට මේ ධර්මදේශනා මාලාවේ අදට නියමිත බණ අහන්න ඔබ සූදානමින් ඉන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් අපිට මේ ලෝකේ මොනම දහමක් මොනම දැනුමක්වත් සුවය එලවන්නේ නැහැ. සුවය ඇති කරන්නේ නැහැ. අවසාන වශයෙන් මිනිස්සු මොනවා හෙව්වත් ඒ හැම දේවල්ම හොයන්නේ සැනසෙල්ල වෙනුවෙන්. හැබැයි සැනසෙල්ල කියන එක ලැබෙනවා නම් ලැබෙන්නේ දහමෙන් විතරයි. මම දන්න මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ඉන්නවා. බොහෝ අය රැට නිදාගන්නේ නිදි පෙතිබීලා. මම මේ රටේ පාලකයෝ කීප දෙනෙක්ම ආශ්‍රය කරලා තියෙනවා. ඒ අයට ගොඩක් අයට රැට නිදා ගන්න අමාරුයි. සමහර අය ඒ සඳහා නොඑක් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. මේ ලෝක අප්‍රකට සුප්‍රසිද්ධ චරිත තියෙනවා. ඒ ගොඩක් අය සෙලිබ්‍රිටිස්ලා කියලා ඉන්නේ. සෙලිබ්‍රිටිස්ලා වෙලා තියෙනවා. හැබැයි උනාට නිින්දක් නැහැ. ඒ කියන්නේ මිනිස්සු මොනවා හරි හොයනවා. හොයන දේවල් හම්බෙලා තියෙනවා. හැබැයි ඒ හොයපු දේවල් අතර හැම දෙයක්ම හෙව්වේ සතුට වෙනුවෙන්. සතුට සැනසෙල්ල කියන එක හම්බෙලා නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ බෝධිසත්වය හැටියට ඒ කාලේ කෙනෙකුට යන්න පුළුවන් උපරිම දුර තිබිච්ච එකනේ රජකම කියන එක. රජකමට හිමිකම් තියාගෙන ඊළඟට සැප සම්පත් හැටියට මිනිස්සුන්ට තියෙනවා සීතල තියෙනවා උෂ්ණේ තියෙනවා මැදහත් කාල තියෙනවා. එනෝ සීතලට උෂ්ණයට මැදහත් කාල වලට කොයි කාලයකටත් ගැලපෙන රම්මිසුබ මාලිගාත ඇරලා ඊළඟට මිනිස්සු ප්‍රාර්ථනා කරනවා තමන්ට දරුවෝ තමන්ට ලැබිච්ච රාහුල කුමාරයාට ඇරලා තමන්ගේ බිරිඳ ඊටමත් රූප සෝභා සම්පන්න යසෝදරාවට ඇරලා ඊළඟට මිනිස්සු සංකල්පීය වශයෙන් හිතාගෙන ඉන්න ලොකුම සැපේ තියෙන චක්‍රවර්ති රාජ්‍යය කියලා දින 7කින් ලැබෙනවායයි කියපු සක්විති රජකමත ඇරලා මේ ඔක්කොම ඇරලා උන්වහන්සේ දෙයක් කෙවුවා. ඒ කුමක්ද? ඒ තමයි නිවීම. ඒ තමයි සැනසීම.
එතකොට බෞද්ධයෝ තමන්ගේ බෞද්ධ ප්‍රතිපදා අනුගමනය කිරීමෙන් මේ ධර්මයේ තුලින් ලබා ගන්න අන්නේ සැනසීමයි. ඒ නිසා පින්නතුනි ධම්මෝසද සමන්නත්තේ කියලා කියන්නේ ධර්මය හා සමාන ඖෂධයක් නැහැ. නිසා අද අපි මේ ධර්ම දේශනාවේ මේ ධර්ම ඖෂධය ධර්ම නැමැති ඖෂධය අපි කොහොමද අඳුරගන්නේ හොයාගන්නේ ඒක අපේ ජීවිතේට භාවිතයට ගන්න කොහොමද යොදාගන්නේ කියන එක ගැන ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අපි අරගන්නේ ත්‍රිපිටකයෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ තියෙන කොටස් වලට අපි කියන්නේ සූත්‍ර කියලා. ඒ සූත්‍රවල බුදුහාමුදුරුවෝ කියපු ඔක්කොම තියනවාද? මම මේ කියන කතාව ටිකක් ක්‍රිටිකල් කතාවක්. බුදුහාමුදුරුවෝ කියපු ඔක්කොම මේ සූත්‍ර ඇතුලේ තියෙනවාද? ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචනයක් ගානේ අර්ථයක් ගානේ මේ වගේ රෙකෝඩඩ්ද? එහෙම වෙන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ ධම්සක් පැවතුම් සූත්‍රය කී දවසක් දේශනා කළා තියෙනවද? බුදුහාමුදුරුවෝ ධම්සක් පැවතුම් සූත්‍රය විතරක් දවස් 5ක් දේශනා කළා තියෙනවා. දැන් අපි ළඟ තියෙන ධම්සක් පැවතුම් සූත්‍රය අපිට කොච්චර වෙලාවකින් කියන්න පුළුවන්ද? පැයකින්? එක දිගට කිව්වොත් පැය භාගයකින් එක දිගට කියන්න පුළුවන්. ඉවර වෙන්නම කියන්න පුළුවන්. එතකොට මේකෙන් පේන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන එසෙන්ස් එක සාරාංශය සමරිය බුදුහාමුදුරුවෝගේ දේශනාවේ සමරිය තමයි මේ අපිට ධම්සක් පැවතුම් සූත්‍රය හැටියට අද මේ දකින්න ලැබෙන්නේ කියන එක ඉතා පැහැදිලියි. ඒ විතරක් නෙමෙයි. සත්‍ය විභංග සූත්‍රය කියලා එකක් තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ සරියුත් හාමුදුරන්ගේ එක. ඒ සත්‍ය විභංග සූත්‍රයේ තියෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තව ටිකක් එහාට විග්‍රහ කිරීම. අපිට මේකෙන් පේනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ සූත්‍ර හැටියට තිබුණාට ඒ සූත්‍රවල තියෙන කාරණා වලට එහා ගිය බුදුහාමුදුරන්ගේ අර්ථකථන ක්‍රමවේදෙකුත් තිබිලා තියෙනවා. අන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු වැඩි විස්තර ටික තමයි අට කතා කියලා කියන්නේ. සම්මා සම්බුද්දේනේව තින්නම් පිටකාණං අත්තවන්නනා කමෝපි භාසිතෝති දට්ඨබ්බෝ තත්ත තත්ත භගවතා පවත්තිත පකින්නක දේශනා යෙහෙවහි අට කතා. අට කතා කියන්නේ බුදුහාමුදුරෝ ඒ දේශනා කළ තියෙන සූත්‍රවල උන්වහන්සේගේම සවිස්තර අර්ථකථන. දැන් මම අද ඕගොල්ලන්ට මේ දේශනා කරන සූත්‍රයෝ කරුණෝ අපි කවුරු හරි කතාවක් කළත් ඒක අපිට පුළුවන්නේ ස්කෙච් එකක් ගහන්න මෙන්න මේක තමයි මේකේ සමරිය කියලා. ගාලා ඒකේ පොඩි විස්තරයක් ලියන්න පුළුවන්. හැබැයි එයා කියපු ඔක්කොම වචන ඒකේ නෑනේ. එතකොට ඒව රෙකෝඩ් වෙන්නේ වෙනම. ඒව තමයි අටුවා කියලා කියන්නේ. සමහර අටුවාචාරින් වහන්සේ බුද්ධඝෝස හාමුදුරුවෝයි කියලා බුද්ධඝෝස හාමුදුරන්ට ගහ ඉන්න කට්ටිය බලන්න ඕනේ ඇත්තටම බුදුහාමරන්ගේ දේශනාව හරියටම කොහෙද තියෙන්නේ කියලා ගත්තොත් බුද්ධ දේශනාව තියෙනවා දේශනාවට විග්‍රහයක් තියෙනවා මේ දෙකම එකතුනෙන් පස්සේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් අපිට හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි තේරුම් ගන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකේ සාරාංශය අරගෙන සාරාංශයට අපේ අර්ථකථන උබ්බලා ඉස්කෝලේ උගන්වන්න ගියාම ඕගොල්ලෝ ඉස්කෝලේ ඉගෙන ගන්න කාලෙත් මතක ඇති ආවතු විත් ඉස්කෝලේකනේ ඕනෑම විෂයක් උගන්වන්න ඒ අදාළ විෂය ප්‍රවීණෙක්නේ දාන්නේ ගණන් උගන්වන්න දාන්නේ භූගෝල විද්‍යාව උගන්වන කෙනා භූගෝල උගන්වන්න දාන්නේ ගණන් උගන්වන කෙනා ඉංග්‍රීසි උගන්වන්න දාන්නේ ක්‍රීඩා උගන්වන කෙනා ක්‍රීඩා උගන්වන්න දාන්නේ දැන් ඔය දානවා නිකන් බෝල විසි කරන්න. නමුත් ඒ විෂයන්ට අදාළ විෂය ප්‍රවීණයන දාන්නේ නිකන් හිතලා බලන්න බුද්ධ ආගම උගන්වන්න බුද්ධ ආගම උගන්වන්න
මොන ගුරුවරයෙක්ද දන්නේ නැත්තේ කියන්නකෝ. බුද්ධ ආගම උගන්වන්න විතරක් හැමෝම දානවා, හැමෝම හිතන් ඉනවා බුද්ධ ආගම දන්නවා අපි කියලා. නොදැනීම දැනගන්න එකත් පඬිතකමක් කියනවනේ. යෝබාලෝ මඤ්ඤති බාල්‍යම් පඬිතෝ අපි තේනසෝනි. Taman දන්නේ කියලා දැනගන්න එකත් පඬිතකමක්. හැබැයි අද අපිට වෙලා තියෙන්නේ Taman දන්නවා කියලා හිතාගෙන හැමෝම හිතාගෙන ඉන්නේ අපි බුද්ධ ආගම දන්නවා කියලා. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධ ආගම දන්නේ කියලා කියලා දෙන්න කෙනෙක් නැහැ. වෙනතුනේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ නැහැනි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට. මේ අපිටත් තේරෙන එකක් කියලා දෙන්න නිකන් උඩින් දැනෙන දෙයක් කියලා දෙන්න නම් උන්වහන්සේ එච්චර සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනේද? යුක්ලිඩ් එච්චර පෙරම් පුරියොද? නැත්තම් කවුද මේ ඔය අපි කතා කරන විවිධ විනෝනේ සොක්‍රටිස් හරි නැත්තම් මේ හිටිය දාර්ශනික හිටියනේ ඒගොල්ලෝ පෙරම් පුරන නෙමෙයි ඒගොල්ලෝ ලබාගත්තු ඒගොල්ලන්ගේ තිබුණ IQ level එකක් තිබා. ඒ IQ level එකේ ඉහළින් හිටිය ඒක කළා. බුදුහාමුදුරුවෝ ඉච්චර සාරා සංකල්ප අල්පලක්ෂය පෙරම් පුරලා කියප එක නිකන් බුදුහන්ටත් උගන්වන ගණන්ට අපි දන්නවා වගේ හිතාගෙන ඉන්නවා. ඒකේ තියෙන අපරාධය තමයි අපි කවදාවත් බුදුහාමුදුරන්ගේ දහම අඩු ගන්න නිකන්වත් රස කරන්නේ නැතුව ධර්මයේ කියන්නේ ඒ ධර්මයේ තියෙන ධර්ම රසය විඳින්න නැතුවම මැරිලා යනවා. අපේ කතාව ඕක. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන එක තේරුම් ගන්න තියෙන නියම මූලාශ්‍රයන්ට අපි බහින්න ඕනේ. මම සරල දෙයක් මම කතා කරන්නම්. අද මාතෘකා කරපු එකම කතා කරන්නම්. අද මාතෘකා කළේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන ප්‍රධානම ඉගැන්වීමක් මජ්ක්‍ධිමා පටිපදා. මම කිව්වේ මග්ගානට්ඨංගිකෝ සෙට්ටෝ සච්චානං චතුරෝපදා විරාගෝ සෙට්ටෝ ධම්මානං දීපදානං ච චක්කුමා කියලා මාර්ගයන් අතර අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨයි කියන මේකයි මම කතා කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොදන්න කෙනෙක් ඉන්නවද මෙතන? අපේ පින්නතුන් හැම කෙනෙක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා. මම පැහැදිලිවම විශ්වාස කරනවා හැමෝගෙම ඇහුවොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්න බැයිද? පුළුවන් නේ. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක හොඳයිනේ දැනගෙන ඉන්න එක. ඊළඟට මධ්‍යම ප්‍රතිපදාව දන්නවද අපි? මධ්‍යම ප්‍රතිපදාවත් අපි දන්නවනේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? මැදුම් පිළිවෙත කියලා කියනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකේදද? මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම තමයි. මතකනේ ධම්සක්වතුම් සූත්‍රයේ තියෙනවා. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. අන්ත දෙකක් තියෙනවා. ආශ්‍රය කරන්න එපා. අන්ත බැහැර කරලා මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අපි සම්බුද්ධ බුදුහාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාවක් තමයි දේශනා කරලා තියෙන්නේ. අය මේව අරිය වට්ටංගිකෝ මග්ගෝ. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. බුදුහාමුදුරන්ගේ වචන වලින්මයි මම කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද එතකොට? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එහෙමනම් මධ්‍යම ප්‍රතිපදාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන එකේ තේරුම මොකක්ද? මැදුම් පිළිවෙත කියලා එනෝනා කියන හොඳයි. මැදුම් පිළිවෙත කියන එකේ තේරුම මොකක්ද? අන්ත බලන්න කියන්නකො කමන්නේ එහෙන්ට කියන්න. මොකද්ද? කාමසුකල්ලිකාණ යෝග, අත්තකිලමතාණ යෝග ඒ දෙකට යන්නේ. ඔය දෙක මැද්දට එනවද? මොකද්ද? ඒ දෙක අතරේ. එහෙම නැත්නම් තව මධ්‍යම ප්‍රතිපදාව කියලා සරලම විදියට කිව්වොත් වැඩි සැප, වැඩි දුක ඒ අතරට යන්නේ නැතුව අපි ඒ දෙකට යන්නේ නැතුව මධ්‍යස්ථව යාම වගේ ඕගොල්ලෝ අහපු තරමක් කියවපු තරමක් වල ඒ වගේ නෙහිම නෙමෙයි තියෙන්නේ. වැඩි සැපත් නැහැ, වැඩි දුකත් නැහැ, මධ්‍යස්ථ වෙන්න. කාමසුකල්ලිකාණ යෝගයට යන්නත් එපා, අත්තිකිලමතාණ යෝගයට යන්නත් එපා, මධ්‍යස්ථ වෙන්න. හොඳයි. කාමසුකල්ලිකාණ යෝගය
කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ අනුയോഗනේ. අනුയോഗ කියන එකේ තේරුම ඉංග්‍රීසියෙන් කිව්වොත් අනුയോഗ කියන්නේ ප්‍රැක්ටිස්. අනුയോഗ කියන්නේ ප්‍රැක්ටිස් එක. ඔයගොල්ලෝ දන්නවා ඕනම ප්‍රැක්ටිස් එකකට තියෙන්න ඕන මොකද්ද? ෆිලොසොෆි එක. ඒක ආර්ථික ප්‍රැක්ටිස් එකක් හරි පොලිටිකල් ප්‍රැක්ටිස් එකක් හරි ඕනම ප්‍රැක්ටිස් එකකට මොකද්ද තියෙන්නේ? ෆිලොසොෆි එකක් තියෙනවා. එතකොට කාමසුකල්ලිකාණු යෝගය කියන ප්‍රැක්ටිස් එකේ ෆිලොසොෆි එක මොකද්ද? කාමසුකල්ලිකාණු යෝගය කියන්නේ self indulgence. අධික ලෙස ශරීරය පිනවීම. එතකොට self indulgence කාමසුකල්ලිකාණු යෝගයට තියෙන දර්ශනය තමයි නිහිලිසම්. නිහිලිස්ටික් view. ඒ කියන්නේ මැරිලා උපදින්නේ නැහැ කියලා කියන එක. ඒකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. උච්ඡේදය කියන්නේ මෙතෙන් ඉවරයි. මැරිලා උපදින්නේ නැහැ. සියල්ල මරණින් අවසන් වෙනවා. එතකොට කාමසුකල්ලිකාණ යෝගයේ බේස් වෙන්නේ මොකක් උඩද? උච්ඡේද දෘෂ්ටිය උඩ. එතකොට උච්ඡේද දෘෂ්ටිය තමයි දර්ශනය, කාමසුකල්ලිකාණ යෝගය තමයි ප්‍රතිපදාව. මම කියන එක පැහැදිලිද? ඔය දැන් අද කට්ටිය කියනවා දැකලා තියෙනවද අද මැරුණත් මොකද හෙට මැරුණත් මොකද හොඳට අද ජොලි කරලා කියලා. එහෙම කියනවනේ. ඒ කියන්නේ ආයේ උපදින්නේ නැහැ. ආයේ මැරුණාට පස්සේ උපදින්නේ නැහැ. මැරිලා උපදින්නේ නැත්තම් සියල්ල සොහොඩෙන් ඉවර වෙනවා නම් මොකටද ආයේ පින් කරන්නේ මොකටද මේ බිම වඩලා පැදුරු වල බණහන්නේ? මොකටද තියෙනවා දන් දෙන්නේ? පුළුවන් තරම් කාලා බීලා සැපට ඉන්න එක නෙමෙයිද තියෙන්නේ? ඒක කිව්ව පිරිස හිටියා බුද්ධ කාලේ. චාර්වාක කොහොමද කිව්වේ? චාර්වාක කියනවා යාවත් ජීවං සුඛං ජීවේත් රිණං කෘත්වා ග්‍රතම් පිබේත් භස්මී කෘතස්ය දේහස්ය පුනරාගමනං කෘත. යාවත් ජීවං සුඛං ජීවේත් පන තිනකන් සැපට ඉන්න. රිණං කෘත්වා ග්‍රතං පිබේත් ණයාරං හරි ගමන්නේ ගිතෙල් කණ්ඩ. ගිතෙල් කියන්නේ පස්ගෝ රස. පස්ගෝ රස කණ්ඩ ණය ගත්තත් කමක් නැහැ. ජීවත් වෙනකන් සැපට ඉන්න. භස්මී කෘතස්ය දේහස්ය පුනරාගමනං කෘත. ශරීරය අලු කළාට පස්සේ සෝනට ගෙනහිල්ලා නැවත පැමිණීමක් කොයින්ද? ඒ කියන්නේ සියල්ල මරණින් ඉවර වෙනවා. ඒ නිසා උපරිමයට කාලා බීලා සැප විඳලා ඉන්න එකයි තියෙන්නේ. එතකොට කාමසුකල්ලිකාණ යෝගයේ බේස් එක පැහැදිලිනේ. කාමසුකල්ලිකාණ යෝගය කියන්නේ ප්‍රැක්ටිස් එක. ඒකේ බේස් එක තමයි උච්ඡේද දෘෂ්ටි. එහෙමත් නැත්නම් මැරිලා උපදින්නේ නැහැ කියන දර්ශනය. හොඳයි. බුදුහාමුදුරුවෝ කාමසුකල්ලිකාණ යෝගය පිළිගත්තද? නැහැ. මැරිලා උපදින්නේ නැහැ කියන එක පිළිගත්තද? ඒත් නැහැ. බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නේම තමයි මේ සංසාර ඉවර කරන එක. ඒතකොට මැරිලා උපදින්නේ නැහැ කියන එක බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. ඒතකොට බුදුහාමුදුරුවෝ මේ දෘෂ්ටියයි අන්තයේ දෙකම ප්‍රතික්ෂේප කරා ඒ පැත්ත. අත්කලමතාන යෝගය කියන්නේ මොකක්ද? ශරීරයට අන්ත ලෙස දුක් දීම. එතකොට අත්කලමතාන යෝගයේ දර්ශනය මොකක්ද? දෙවගලන්ට තේරෙනවා. අරක කිව්වම මේක තේරෙනවා. අත්කලමතාන යෝගයේ දර්ශනය තමයි සදාකාලික ආත්මය. ඒ ඉටර්නලිසම්. සදාකාලික ආත්මය. ශාස්ත්‍ර දෘෂ්ටිය. ශාස්ත්‍රය කියන්නේ සදාකාලිකයි කියන්නේ. ශාස්ත්‍ර දෘෂ්ටිය පිළිගත්තා කිව්වේ දුක්ඛේන දුක්ඛං අධිගන්තබ්බං. විඳෝලම දුක ඉවර කරන්න ඕන කියලා. විඳෝලම දුක ඉවර කරන්න ඕන. එතකොට විඳෝලම දුක ඉවර කරන්න ඕන කියපු නිසා ඒගොල්ලෝ මොකද කරේ? පුළුවන් තරම් ශරීරයට දුක් දුන්නා. එතකොට බුදුහාමුදුරුවෝ සදාකාලික ආත්මය පිළිගත්තද? ශාස්ත්‍රවාදී බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා. එහෙමනම් විදෝලම දුක ඉවර කරන්න ඕනේ කියන අත්කලමතාන යෝගය බුදුහාමුදුරුවෝ පිළිගත්තද? ඒත් නැහැ. බුදුහාමුදුරුවෝ ඒ දෘෂ්ටියයි අන්තයයි දෙකම ප්‍රතික්ෂේප කළා. එතකොට බුදුහාමුදුරුවෝ කාමසුකල්ලිකාණ යෝගෙත් ප්‍රතික්ෂේප කරා. කාමසුකල්ලිකාණ යෝගයට වෙන උච්ඡේද දෘෂ්ටියත් ප්‍රතික්ෂේප කළා. අත්කලමතාන යෝගෙත් ප්‍රතික්ෂේප කළා. අත්කලමතාන යෝගයේ ප්‍රභවය වන ශාස්ත්‍ර දෘෂ්ටියත් ප්‍රතික්ෂේප කළා. එතකොට බුදුහාරමේ අන්ත දෙකක් ප්‍රතික්ෂේප කරලා දෘෂ්ටි දෙකක් ප්‍රතික්ෂේප කරලා. අපි කිව්වා බුදුහාරම මැද අල්ලගත්තා කියලා. බුදුහාඳුරු පහළ වෙනකොට ඉන්දියාවේ දෘෂ්ටි ගියක් තිබයි කියනවා. මිත්‍යා දෘෂ්ටි ගියක්ද?
60 කීයද? දෙකක් 62ක් දෙසටක් මිත්‍යා දෘෂ්ටි. ඔය 62ම තිබ්බේ කොහොම සුකල්ලිකාණ යෝගාන්තේ එක්ක අත්තකම තාන යෝගාන්තේ එහෙම නැත්නම් ඔය පරාසය තුල. බුදුහාමුදුරුවෝ 63 වෙනි මිත්‍යා දෘෂ්ටිය හැටියට ඔය දෙක අතර දර්ශනයක් ප්‍රතිපදාවක් පිහිටෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කරේ මේ අන්ත දෙකත් බැහැර කරා. දෘෂ්ටි දෙකත් බැහැර කළා. අන්ත දෙකයි දෘෂ්ටි දෙකයි බැහැර කරාට පස්සේ මැද්දක් ඉතුරු වෙනවද? මැද්දක් නැහැ. යෝ උභන්ත ඥාය මජ්ජේ මන්තාන ලිම්පති කියලා කියන්නේ. අන්ත දෙක බැහැර කරලා මැද්දකට එන්නේත් නැහැ. එහෙනම් මජ්ක්‍ධිම ප්‍රතිපදා කියන්නේ මොකද්ද? එතනයි අපිට තියෙන ප්‍රශ්නේ. මධ්‍යම කියන වචනෙට සිංහල තේරුමක් කියන්නේ. මොකද්ද මධ්‍යම කියන්නේ? මැද. ඉංග්‍රීසියෙන් මධ්‍යම කියන එකට තේරුමක් කියන්නේ middle. ඉංග්‍රීසියෙන් මජ්ක්‍ධිම ප්‍රතිපදා කියන එක ඔබතුමීගේ ඉස්කෝලේ උගන්වන්නේ කොහොම කියලාද? මොන පාත් කියලාද? middle path කියලා. middle path. හොඳයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා කච්චානගත සූත්‍රය කියලා. කච්චානගත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරි ලස්සන ගැන්වීමක්. ද්වය නිස්ත්‍රිත. ද්වය නිස්සිතායන් ගෝ කච්චාන ලෝකෝ යෙභුයේ නත්තිතංච සබ්බං අත්ථීති අයමේකවන්තෝ සබ්බං නත්ථීති ද්විවන්තෝ ඒතේතේ උභවන්තේ අනුපගම්ම මච්චේන තථාගතෝ ධම්මං දේශේති. මේ ලෝක මිනිස්සු ද්වය නිස්ත්‍රිතයි. ද්වය නිස්ත්‍රිතයි කියලා කියන්නේ ඩුවලිස්ටික් views. ඩුවල් දෙකේවා. ඇත නැත හොඳ නරක මේ විදිහට මිනිස්සු හරි මේ ඩුවලිස්ටික් views වල තමයි ඉන්නේ. උභයාන්තයක් වජනය කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ඇත කිව්වත් නැත කිව්වත් මේ ඔක්කොම අන්ත. ඒ නිසා මේ සියල්ල බැහැර කරලා මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති තථාගතයන් වහන්සේ මධ්‍යම දේශනාවක් කරනසේක අයමේව ඉදප්පච්චේත පටිච්ච සමුප්පාදෝ මේ මධ්‍යම දේශනාව යනු පටිච්ච සමුප්පාදයයි. මේ මධ්‍යම දේශනාව කියන වචනය මේක විග්‍රහ කළේ මැද කියලා නෙමෙයි. ඒකට ඉංග්‍රීසියෙන් දුන්න තේරුම තමයි central teaching of Buddhism. බුදුදහමේ තියෙන කේන්ද්‍රීය දර්ශනය කියලා. මච්චිමා කියන වචනේ තියෙනවා middle කියලා අර්ථයකොත් central කියලා අර්ථයකොත්. මධ්‍යම රජය කියලා කියන්නේ middle government ද central government ද? central not middle. එතකොට මේ middle කියන අර්ථයකට අපි ආවර මච්චිමා කියන වචනේ දැකලා ඒක ආව හේතුවක් තියෙනවා. මොකද බුදුහාරෝ කාමසුකල්ලිකාණ යෝගයේ අත්කලපතාණ යෝගයේ දෙක අතහැරියානේ. අපි හිතුවා දෙපැත්තේ තියාගත්තා කියලා. අතහැරියට පස්සේ මැද්දක් නැහැ. තියාගත්තොත් තමයි මැද්දක් තියෙන්නේ. සමච්චිමා පටිපදා යනු මැද මාවත නෙමෙයි කේන්ද්‍රීය මාවත. ඒකේ තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා දිට්ඨි කියලා කියන්නේ චතුසත්‍ය සම්මා දිට්ඨි කම්මසකතා සම්මා දිට්ඨි. සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප. ඒක අතාරින්නකො සම්මා වාචා කියන්නේ මොකද්ද? සම්මා වාචා කියන්නේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච සම්පප්පලාපනේ. මුසාවාද කියන්නේ බොරු කියන්නේ. පිසුනා වාච කියන්නේ කේලම් කියන්නේ. පරුසා වාච කියන්නේ රළු වචන කියන්නේ. සම්පප්පලාප කියන්නේ හිස් වචන කියන්නේ. එතකොට ඇත්තටම මේකේ තියෙන බොරු කේලම් පරුස වචන හිස් වචන නොකිය ඉන්න එකනේ. එතකොට බොරු කියන්නේ කියන එකේ මොකද්ද මැද්ද? දැන් මැදක් තියෙන්න බෑ දැන් මේ වගේ මැදක් එන්න බෑ. ඒ කියන්නේ බොරු කියන්නෙත් නෑ ඇත්ත කියන්නෙත් නෑ බොරු ඇත්තයි මිශ්‍ර කරලා කියනවා. එහෙම නෑ බොරු කියන්නෙම නෑ ඇත්තමයි කියන්නේ. ඒ කියන්නේ සෙන්ට්‍රල් ගතියක් විසක් මේකේ මිඩල් කතාවක් නෑ. කේලම් කියන්නේ කියන එකේ මොකද්ද මැද්ද? කියන්නෙත් නෑ කේලම් කියන්නේ ඔය පොඩ්ඩක් කියලා දානවා ඊටු ටික හොයාගන්න තියලා. එහෙම නෑ කියන්නේ. පරුසවචන කියන්නේ කියන එක මොකද්ද මැද්ද? පරුසවචන කියන්නේ මුල අකුරු විතරක් කියනවා. හිස් වචන කියන්නේ කියන එක එහෙම එකක් නෑ. සම්මා කම්මන්ත ගන්න ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාරයෙන් වලකින එකනේ සම්මා කම්මන්ත කියන්නේ. ප්‍රාණඝාතයෙන් වලකිනවා කියන එක මොකද්ද මැද්ද? එනේ මරන්නෙත් නෑ නොමරින්නෙත් නෑ. බාගෙට මරනවා නැත්තම් නොමර මරනවා.
නෑ මරන්නෙම නෑ. හොරකම් කරන්නේ කියන එක මොකක්ද අප්පා මැද්ද? හොරකම් කරන්නෙත් නෑ නොකර ඉන්නෙත් නෑ ටිකක් හොරකම් එහෙම නෑ. මෙතන මැද්දේ කතාවක් නෙමෙයි තියෙන්නේ. මෙතන දෙන හොරකම් කරන්නෙම නෑ පරිත්‍යාගශීලී වෙන කාමීත්‍යාචාර කරන්නෙම නෑ බ්‍රහ්මචර්යාව දක්වා ගෙනියනවා තමයි. සමේ බුදුහාමුදුරන්ගේ දේශනාව මම ඒකයි කිව්වේ. බුදුහාමුදුරෝ දේශනා කරපු එක අපි අපිට ඕන විදිහට ඉන්ටර්ප්‍රිට් කරගත්තා. ඒ හරහා අපි අපේම ධමයක් හදා ගන්නවා. ඒ නිසා එක දවසක් අපේ බෙල්ලන ඥානීවල මහානායක හාමුදුරුවෝ කියනවා දැන් තියෙන්නේ පොඩි නමාච්චිගේ බුද්ධ ආගමනේ කියලා. මං ඒව නායකවරුන්ගේ ඇයි එහෙම කියන්නේ නායකවරුන් කියලා නෑ. ඉතින් ආච්චි කියන එක දුව කියනවා දුව කියන එක බිනිපිරි කියනවා ඈ පරම්පරාවට යනවා. හැබැයි උනාට බුද්ධ ආගම ඒක නෙමෙයි. පින්නතුනි මතක තියාගන්න ඕගොල්ලෝ මෙතන ඉන්න අය මෙතන ඉන්නේ මෙතන යමක් තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා කියලා මට පෙවුණා. ඔබට හිතෙන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ නිකන් වැඩි සැපත් නැති වැඩි දුකත් නැති ගානට කාලා ගානට ඇඳලා හිටියාම නිවන් දකින්නයි කියන්න නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනද? ඒක එච්චර ලෝක දහමක්ද? මේ කියන්නේ ඊට වඩා වෙනස් සංකල්පයක්. ඒකේ තියෙන වෙනම දර්ශනයක්. ඒකේ තියෙන වෙනම ෆිලොසොෆි එකක්. ඒකේ තියෙන දාර්ශනික தত্ত্বය අපි සම්පූර්ණයෙන්ම මේ කන්සම්ප්ෂන් කියන මේ පටු තැනට ගෙනාවා. දර්ශනීය ගෙනාවා ප්‍රැක්ටිස් එක. එතකොට ඕගොල්ලෝ මගෙන් අහන්න පුළුවන් බණ ඉවරෙද්දී හරි එහෙනම් ආම්දුරේ එතකොට අල්පේච්ඡකම හොඳ නැද්ද? මධ්‍යස්ථකම හොඳ නැද්ද කියලා. අල්පේච්ඡකම හොඳයි. අල්පේච්ඡකම කියලා කියන්නේ අධික පරිභෝජනයේට යන්නේ නැතුව කෙනෙක් තමන්ගේ ජීවිතේ පරිභෝජන රටාව තමන්ට පහසු කරගත්තාම ඒක නිවනට උදව් වෙනවා. අධි පරිභෝජනයේට යන්නේ නැතුව. හැබැයි ඒකේ තේරුම අධි පරිභෝජනය නොකර සරල පරිභෝජනයේ ඉන්න මිනිහා නිවන් දකිනවා කියන එක නෙමෙයි. සරල පරිභෝජනයේ ඉන්න මිනිස්සු නිවන් දකිනවා නම් අපි ඔක්කොම මෙලහට නිවන් දැකලා තියෙන්න ඕනේ. කොහොමදත් අපිට වැඩි කණ්ඩ දෙන්නේ නැහැ නේ ආණ්ඩු. කවුරුවවත් නේද? ඒ නිසා මේ මධ්‍යම පරිභෝජනයේ ඉන්න මිනිස්සු නිවන් දකිනවා නම් මේ මධ්‍යම පාන්තික නිවන් දකින්න ඕනේ අඩු ගානේ. ඒ නිසා මේක වෙන කතාවක් මේකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මොකද්ද? ප්‍රඥා සීල සමාධි. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන්නේ සීල. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි. ඒවන මේකේ මොනවද තිබිලා තියෙන්නේ? ත්‍රිශික්ෂාව. ඒ කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියලා ඕගොල්ලෝ කියනවා. බුදුහාමුදුරන්ට වැරදිලාද එතකොට එනම් ප්‍රඥා සීල සමාධි කියලා කිව්වේ? මේ පළවෙනිම මේ සූත්‍රයේ බලන්න මේකේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලාද ප්‍රඥා සීල සමාධි කියලාද? ඈ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන්නේ සීල සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි. දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේ අබේදී සාන්දුරන්ට අද මොකක් කරේ කුපෑගිලා තියෙනවා නැගිටපු වෙලාවේ එතෙන් අනිත් පැත්තෙන් බහලා තියෙන්නේ. නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා කිව්වම මොකද? ප්‍රඥා සීල සමාධි කියලා කිව්වම මොකද කියලා? නෑ මේක සම්පූර්ණයෙන් වැරදි වෙනස් දෙයක්. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? සීලය කියන වචනේ සීලබ්බත පරාමාස කියලා එකයි. සීලෙන් සීලබ්බත පරාමාස වෙන් වෙන්නේ කොහොමද? පින්නතුනේ සීලය ව්‍රතයක් බවට පත් වෙනවා. එක තැනක තව තැනක සීලය සීලයක් බවට පත් වෙනවා. සීලේ ව්‍රතයක් හෝ සීලයක් බවට පත් වෙන්නේ ඒක කොහොමද එන්නේ කියන අර්ථයෙන්. දැන් හිතන්න මෙහෙම සම්මා දිට්ඨි කියන එකේ විග්‍රහය බලන්නකො. චතුසත්‍ය සම්මා දිට්ඨි කම්මස්සගතා සම්මා දිට්ඨි. චතුරාර්ය සත්‍ය තුලින්මයි නිවන් දකින්න පුළුවන් කියලා දකින්න එකට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨි කියලා. කම්මස්සගතා ඔයගොල්ලෝ දැන් පාලි ටික ඉගෙන ගන්න අප්පා. කම්මස්සගතා කම්ම කියලා කියන්නේ කර්මේ සක කියන්නේ තමන්ගේ. සොකිය කියන එකනේ. කම්මස්සගතා කියන්නේ කර්මයේ තමා සතු කොට ඇති බව දැකීම. ඒක කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ආමුදුරු බණ කියදී පාලියෙන් කියනකොට කට්ටිය මැජික් වගේ හිතන් හිටන අමාරු නෑ. කම්මස්සගතා සම්මාදිට්ඨිය. සොකිය ක්‍රියාවන් එහෙම නැත්නම් තමන් කරන ක්‍රියාවේ ප්‍රතිඵල තමා සතුයි දකින්න එක තමයි කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ.
එතකොට ඔක විතරක් මතක තියාගන්න සම්මා දිට්ඨිය. ඊට පස්සේ ඊළඟ වාත සම්මා දිට්ඨිය සමසංකප්පනේ. සම්මා සංකප්ප කියන්නේ මොනවද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. මොනවද? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. නෙක්ඛම්ම කියන්නේ කාමයන්ගෙන් ඈත් වෙන එකට. ඒ වචනේම තියෙනවා නෙක්ඛම්ම. අව්‍යාපාද කියන්නේ මොකක්ද? අව්‍යාපාද කියලා කියන්නේ මෛත්‍රියටම නමක්. අව්‍යාපාද කියන්නේම මෛත්‍රියට. අවිහිංසා කියන්නේ මොකක්ද? අවිහිංසා කියන්නේ කරුණාවට. මෛත්‍රියේ ප්‍රයෝජන තියෙන්නේ කාටද? තමන්ටද අනුන්ටද? මෛත්‍රී ප්‍රයෝජන තියෙන්නේ තමන්ට. කොහේවත් බුදුහාරෝ මෛත්‍රී ප්‍රයෝජනයක් අනුන්ට කියලා නෑ. දැන් අපි කියමු දැන් ඔය නෝනා කියන මේ නෝනට මම හැමදාම ඔන්න ඔයාලට මෛත්‍රී කරනවා ඈ. ඉතින් කරගන්න කියන්නේ. මොකද එයා මෛත්‍රී කරගත්තා කරා කියලා මෙයාට උදව්වක් වෙන්නේ නෑ. එයාගේ මෛත්‍රියෙන් වෙන්නේ එයා ප්‍රොෆිට් එකක් ගන්න එක විතරයි. මෛත්‍රී කියන්නේ තමන්ගේ හිත ඇතුලේ තමන් වඩලා ඒ මෛත්‍රියෙන් තමන් අර කියපු ඒකාදසානි සංසා පාටිකංකා කියලා කියන්නේ අනිසංස 11ක් තියෙන සුඛං සුපතිවාට හොඳට නින්දයයි මෛත්‍රී කරනවා නම් සුඛං පටිභුජ්ජති හොඳට අවදි වෙයි පෞකාර හීන දකින්න එකක් නෑ මිනිස්සුන්ට ප්‍රිය වෙයි මිනිස් නොවන අයටත් ප්‍රිය වෙයි ඒ විදිහව තියෙනවා. එතන මෛත්‍රී ප්‍රයෝජන තියෙන කාටද? තමන්ට. ඊට පස්සේ සම්මා සංකප්ප වල තියෙනනේ අවිහිංසා සංකප්ප. අවිහිංසා කියන්නේ මොකද්ද? කරුණාව. කරුණාවේ ප්‍රයෝජන තියෙන කාටද? අනිත් අයට. කරුණාව තියෙනකොට මං අනිත් අයව රකින්නවා. අනිත් අයට උදව් කරනවා. කරුණාවනේ. පරදුක්ඛේ සතිනේ අනුන්ගේ දුකේදී පිටවෙන එකනේ. එතකොට ඒ කියන්නේ මෛත්‍රියේ ප්‍රැක්ටිකල් කැල්ල තමයි කරුණාව කියලා කියන්නේ. මා ළඟ මෛත්‍රිය තියෙනවා මම ඒක ප්‍රැක්ටිස් කරනවා කරුණාවක් හැටියට. හරි? දැන් මං අහන්නම් ඊළඟට සම්මා දිට්ඨි සම්මා සංකප්ප හැදුවනේ දැන්. දැන් ළඟ තියෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒ කියන්නේ එයා දන්නවා තමන් කරන ක්‍රියාවේ ප්‍රතිඵල තමන් සතුයි කියලා දන්නවා. එයා දන්නවා මෛත්‍රිය මට ප්‍රොෆිටබල්, කරුණාව අනිත් අයට ප්‍රොෆිටබල්. ඒක දන්නවා. එහෙම කෙනෙකුට එනවා සතෙක් මරන්න අවස්ථාවක්. සතෙක් මරන්න වෙලාවක් එනවා. එතකොට එයා සතා නොමරයි ඉන්නවා. එයා කල්පනා කරනවා මේ සතා මැරුවොත් මම කර්මයට අනුව මට අඩු වයසින් මැරෙන්න වෙනවා, අතපය නැතුව උපදින්න වෙනවා, අල්පායුෂ්ක විඳින්න වෙනවා. එතකොට එයා සතා නොමරයි ඉන්නේ එක පැත්තකින් කර්මය දැනගෙන. ඊළඟට එයාට හිතට එනවා මේ සතා මරනකොට මගේ මෛත්‍රියට හානි වෙනවා. සතා මැරීම හරහා කාටද හානි වෙන්නේ? තමන්ගේ මෛත්‍රියට. මෛත්‍රිය ප්‍රතිලාභත් මට නැති වෙනෝනේ. ඊළඟට එයා කල්පනා කරනවා මේ සතාට ජීවත් වෙන අයිතියක් තියෙනවා. එයාගේ ජීවිතේ ගන්න මට අයිතියක් නැහැ. මොකද කරුණාවේ කැලලක් නේක. එතකොට එයා සතා නොමර ඉන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියයි අව්‍යාපාද සංකප්පයයි අවිහිංසා සංකප්පේ නිසා. එතකොට කෙනෙක් මම ප්‍රාණඝාත නොකරමි කියලා සිල්පදයක් සමාදන් වෙලා සතා නොමර ඉන්න එකයි. ඊළඟට වෙන්න මේ අවබෝධය නිසා සතා නොමර ඉන්න එකයි අතර වෙනසක් නැද්ද? තනිකරම ලොකු වෙනසක් තියෙනවා. හැම ආගමකම කියනවා සතුන් නොමරව කියලා. ඒ ආගමට සලකලා සතුන් නොමර ඉන්න පුළුවන්. සතුන්ට හොඳයි. හැබැයි Taman මේක නොකර ඉන්නේ අර අවබෝධය නිසා. ඒ නිසා මම අහන්නේ මෙච්චරයි ප්‍රශ්නේ. ශික්ෂා පදයක් නිසා සතුන් නොමරා සිටීමද අවබෝධයක් නිසා සතුන් නොමරා සිටීමද වඩා වැදගත්? අවබෝධය. ඊළඟට බුදුහාරන්ගේ දේශනාවේ හැම තැනම කියන එකක් තමයි පානාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නා දානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකී, හොරකමෙන් වළකී, කාම මිත්‍යාචාරයෙන් වළකී කියලා කියන්නේ. වළකියු කියලා නෙමෙයි කියන්නේ වළකී. කවුද ප්‍රාණඝාතයෙන් වළකින්නේ? අර දැනුම තියෙන කෙනා. ඒ නිසා බුදුහාමුදුරු හදන්නේ ප්‍රාණඝාත නොකරන අය නෙමෙයි, ප්‍රාණඝාත නොකරන අය.
හොරකම් නොකරන අය නෙමෙයි හදන්නේ හොරකම් නොකිරෙන අය. කාම මිත්‍යාචාර නොකරන අය නෙමෙයි හදන්නේ කාම මිත්‍යාචාර නොකිරෙන අය. ඒ නිසා සීලයට කලින් ප්‍රඥාව ආවේ ඒකයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප මුලට දීලා තමයි ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව දෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ සීලයට පෙර ආතුව දෙන්නේ මොකද්ද? ප්‍රඥාව. ඒකයි මං කිව්වේ ප්‍රඥා සීල සමාධි තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. අපි කියමු දැන් පොඩි එකෙක් අල්ලලා මහාන කරලා හරි පොඩි එකෙක් අල්ලලා සිල් ගන්නලා හරි අපි කියනවා මරන්න එපා සත්තු කියන්න එපා බොරු ඔක්කොම කියලා කියනවා. ඉතින් පොඩි එකක් ඉන්නවා නේ සත්තු මරන්නෙත් නැහැ හොරකම් කරන්නෙත් නැහැ මුකුත් නැහැ. සිල් නිසා. එයා දන්නවද මේ මොකදයි මරන්නේ නැත්තේ කියලා? ඇයි මේ බොරු කියන්නේ නැත්තේ කියලා දන්නේ නැහැ නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ හදන්නේ නියෝගයක් මත පව් කරන අය වළක්වන්න නෙමෙයි. ලෝකේ කොහොමදත් සතුන් මැරෙන සතු කොහොමදත් මැරෙනවා. හැබැයි සතුන් නොමරා සිටීමේ වටිනාකම සතුන් නොමරා සිටීමේ ප්‍රයෝජනෙ ලබන්නේ කවුද? මැරෙන කෙනාටත් වඩා මරණ කෙනා. නොමරා සිටීමෙන් ලබන ප්‍රයෝජනෙ. කොහොමද බුදුදහමේ පාන අතිපාත කියලා වචනයක් නැතිනේ. ප්‍රාණයක් නම් කොහොමදත් වැටෙනවා. මැරෙනවමනේ අපි. අතිපාත කියන්නේ මොකද්ද? අතිපාත කියලා කියන්නේ මැරෙන්න කලින් වටන එක. ඒ කියන්නේ කොහොමද දැන් මාව මැරුවොත් කවුරු හරි මට වෙන්නේ අර ටිකක් එක්ස්ටෙන්ෂන් එක අඩු වෙන එක විතරයි. ඕගොල්ලෝ මං ගැන හිතලා මට එක්ස්ටෙන්ෂන් දීලා තියෙනවා. එක්ස්ටෙන්ෂන් කැන්සල් කරාම මරනවා. හරි? ඒක වෙන්න පුළුවන්. ඒත් මැරෙන එක නම මැරෙන්නේ ඉන්න එක නනේ මැරෙන්නේ. සෑ මැරෙන්නේ ඉන්න කෙනෙක් මැරෙනවයි කියන එක මහා ලොකු වැඩක් නෙමෙයි. හැබැයි මරණ එක්කෙනාට ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. මරණ එක්කෙනා තමයි එයාගේ කම්මස්සකතා සම්මාදිට්ඨිය නෑ. එසා කර්ම සිද්ධ කරගන්නවා. එයාගේ මෛත්‍රියට හානි වෙනවා. එයාගේ කරුණාවට හානි වෙනවා. බලන්න ගෑට වෙන කොච්චර දේවල්ද? ඒ නිසා බුදුදහම සම්මාදිට්ඨි සම්මා සංකප්ප මුලට දැම්මේ ඒකයි. එහෙම නැත්නම් ප්‍රඥාව මුලට මේකයි. ඒකයි ප්‍රඥා සීල සමාධි කියලා කිව්වේ. සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ නැතු මම මේ ඔයගොල්ලන්ට කිව්වේ මච්චිමා පටිපදා මම ගොඩාක් තව මේක විග්‍රහ කරන්න පුළුවන්. ඕකේ අගටක් තියෙනවනේ දැන්. හොඳයි ප්‍රඥා සීල සමාධි කියලා තිබ්බනම් ඉවර වෙන්නේ මොකද? ඉවර වෙන්නේ තාපෝ ප්‍රඥාවෙන්මයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තව දෙකක් තියෙනවා. ඒක අහලා නැද්ද? සම්මා ඥාන සම්මා විමුක්ති. හැබැයි ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති නැහැ. මාර්ගයට අයිති නැති නිසා මාර්ගයේදී අපි කියන්නේ සම්මා ඥාන කියලා කියන්නේ ඥාන කියන්නේ විදර්ශනාව. එහෙමත් නැත්නම් අවිද්‍යාව දුරු කිරීම. සම්මා විමුක්ති කියලා කියන්නේ කෙලෙස් දුරු කිරීම. තෘෂ්ණාව දුරු කිරීම. එතකොට අවිද්‍යාව දුරු කිරීමයි තෘෂ්ණාව දුරු කිරීමයි තමයි මේ මාර්ගයේ කෙලවර තියෙන්නේ. අවිද්‍යාව දුරු කිරීම කියන්නේ තෘෂ්ණාව දුරු කිරීම කියන්නේ ප්‍රඥාවට අයිති එකක්. ඒ ප්‍රඥාව කියලා කියන්නේ මාර්ග ප්‍රඥාව නෙමෙයි. ඒකට කියන්නේ ඵල ප්‍රඥාව කියලා. මොකද? ඵල ප්‍රඥාව. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ඵලය ගැන සඳහන් නොකර ඉන්නේ. එවනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න මොකෙන්ද? ප්‍රඥාවෙන් පටන් ගන්න. සීලෙන් ගිහිලා සමාධියට ගිහිලා ඉවර කරන්නේ මොකෙන්ද? ආයේ ප්‍රඥාවෙන් ඉවර කරනවා. ප්‍රඥාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් ඉවර කරන එක. බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා අච්චරා සූත්‍රය කියලා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ. ඒකේ ලස්සන වචනයක් තියෙනවා සම්මා දිට්ඨි පුරේ ජවං. මගේ මේ සමස්ත ධර්මයේම සම්මා දිට්ඨි පුරේ ජවං සම්මා දිට්ඨිය තමයි ස්කොට් කරන්නේ. ස්කොට් කරන්නේ පෙරගමන් කරන්නේ. සම්මා දිට්ඨිය. හරි. සම්මා දිට්ඨිය තමයි පෙරගමන් කරන්නේ. ඒ සම්මා දිට්ඨිය නැතුව අනිත් ඔක්කොම ඵල රහිතයි. ඒ කියන්නේ මේක හරියට තියෙන්න ඕනේ මේ ගමන යන්න අවශ්‍ය කරන මූලික පෙරගමන. පෙරගමන් කරු සම්මා දිට්ඨිය. එසා දැන් වැඩේ තියෙන්නේ සම්මා දිට්ඨිය නැතුව වෙන මොකෙන් ගියත් මේක වරදින්න පුළුවන්. ඒ නිසා හරීම වටින ඉගැන්වීමක් ඒක.
මම අද මේ කියන්න ආවේ බුදුහාමුදුරු පෙන්නලා තින්නේ මෙන්න මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැදගතන්දරයක් නෙමෙයි. ඒකේ තියෙන්නේ නිතරම ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය කියලා කියන්නේ ප්‍රඥා සීල සමාධි මාර්ගයයි කියන එකයි. ඒක තේරුම් අරගෙන අපි යන්න ඕනේ මේ ධහමෙන්. ගොඩාක් බුද්ධ දේශනාවල් අපි අර වචන වලින් තේරුම් අරගෙන ඒ වචන හරහා අපිට අනන්‍ය වූ අර්ථයක් අපි හදාගෙන තියෙනවා. අපි අපිට අනන්‍ය අර්ථයක් හදාගත්තන් පස්සේ මොකද වෙන්නේ? අපි අර්ථයෙන් බැහැර වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බණ කිව්වා. ඒ නිසා පොඩ්ඩක් අපි අර්ථය අපි නිදර්ශනයක් හැටියට ගත්තොත් හිත ගැන කියන ගාථාවක් ඕගොල්ලෝ ඔක්කොම දන්නවනේ. දූරංගමං ඒකචරං අසරීරං කුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනානේ. මේක දූරංගමං කියේ මොකද්ද? සිත දුර ගමන් යනවා කියලා. ඒකචරං කියන්නේ හිත තනිව හැසිරෙනවා කියන්නේ. අසරීරං ශරීරයක් නැහැ හරි. හොඳයි. දැන් හිතට දුර යන්න පුළුවන් නේ. දැන් අපේ නෝන මහත්තයා මේ වෙලාවේ ඔබතුමීට පුළුවන්ද රුවන්වැලි සෑය මළුවට හිතින් යන්න? ඔබතුමීට පුළුවන්ද? මට කියන්න දැන් එතන වහිනවද නැද්ද කියලා? පුළුවන්ද? ඉතින් යන්න පුළුවන් නම් කියන්න පුළුවන් වෙන්නේ මේ. ඕක සම්පූර්ණයෙන්ම වැරදි. අපේ දේශනාවේ තියෙන්නේ චිත්තස්සහි මක්කේත දූරංගමන්ති මක්කට සුත්තමත්තකම්පි පුරත්ති මාදි දිසා භාගයේ ගමනාගමනං නාමනත්ති. හිතට මකුළුයක් තරම් ප්‍රමාණයක්වත් දුර යන්න බෑ. ආර ප්‍රශ්නේ. එහෙනම් ඒ දූරංගමන් කිව්වේ. දූරංගමන් කියේ දූරේ සන්තම්පි ආරම්මණං පටිග්ගහන ලක්කණං දුරට ගියපු අරමුණු අපිට පුළුවන් කැච් කරන්න. ප්‍රතිග්‍රහණය කරන්න. ඕකට කියන්නේ ආවර්ජන කෘත්‍ය කියලා. පරණ ස්ටෝරේජ් එකට ගිහිල්ලා සර්ච් එන්ජින් එකක් තියෙනවනේ අපේ. සර්ච් කරලා ගන්න පුළුවන් අපේ මතක සටහන්. ඒවට කියන්නේ ආවර්ජන කෘත්‍ය බලන්න. ආවර්ජන කෘත්‍ය කියලා ඇතිවේ ප්‍රත්‍ය විග්‍රහය. ආවර්ජනය කරන එක සහිතට දුර යන්න බෑ. දැන් දූරංගමන් කියලා ඉතින් අපිට කිව්ව දූරංගමන් දුර යනවා කියලා අපිත් කිව්වා. හිතට කියන නම් තුනක් අපි සාමාන්‍යයෙන් දන්නවා. චිත්ත, මනෝ, විඥාන. චිත්ත, මනෝ, විඥාන. එතකොට කෙනෙක් මැරෙනකොට කොහොමද ඒ මරණය හඳුන්වා දෙන්නේ බුදුදහමේ? ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමා. ආයුෂයි උණුසුමයි විඥානයයි පහ වුණාට පස්සේ මරුණා කියලා කියනවා. ආයුෂයි උණුසුමයි විඥානයයි. ආයුෂ කියන එකේ යන්න දෙයක් තියෙනවා. ආයුෂ කියන්නේ ඉවර වෙන එකක්. ආයුෂ කියන්නේ ඉවර වෙන එකක්. උණුසුම නැති වෙනවයි කියලා කියන්නේ මරුණාට පස්සේ දැනෙන එක. මරුණාට පස්සේ දැනෙන එක. ඇත්තටම ශරීරය හරිනවා නම් හරින්නේ මොකද්ද? විඥානේ විතරයි. විඥානේ විතරනේ ශරීරේ අතාරින්නේ. ආයුෂ කියන්නේ එක්ස්පයරි ඩේට් එකනේ. ඒ ඩේට් එක ඇවිල්ලා. ආයුෂ කියන්නේ එහෙම එකක්. උණුසුම කියලා කියන්නේ ෆීලින් එකක්. ෆීල් වෙන එකක් නේ. දැනෙනවනේ අත තියලා බලුවාම. එතකොට මේක ඇත්තටම වෙන්නේ විඥානේ පහ වෙනව විතරනේ. ඒකට කියනවා විඥානේ පහ වෙනව නැත්තම් මේ චුති වෙනවා. චුති චවනතා කියලා කෙලින්ම කියනවා. චුති වීම තමයි මරණය කියන්නේ. එතකොට අපේ හිත යම් විදිහකින් ශරීරය අතහැරලා ගියොත්, සිත ශරීරය අතහැරලා ගියොත්, ඒකට මොකද කියන්නේ? මරණය කියලා. සදූරංගමං හිත යන්නේ නැහැ. ඒක තරංග යනවා මොකද අපි කිව්වේ? ඒ විතරක් කිව්වේ තනිව හැසිරෙනවා. තනිව හැසිරෙනවා කියන එක තව ටිකක් අපිට විග්‍රහ කරගන්න බෑ. මොකද්ද තනිව හැසිරෙනවා කියන්නේ?
ඒක හිත තනිව හැදෙනවා කියන්නේ. ඈ? මොකක්ද? තනිව හැදෙනවා කියලා කියන්නේ වාගේ හිත ඔයත් එක්ක මගේ හිත මගත් එක්ක කියන එක නෙමෙයි. කන්නිකා බද්දන්ගේ ඒකක්කනේ සත්තට්ඨ චිත්තානි නාමන ජායන්ති. කැණි මඩලක් වගේ එක මොහොතක සිත් 7-8ක් පහළ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කැණි මඩල දැකලා තියෙනවද? කැණි මඩල වහලේ කියලා කියන්නේ අර එක තැනකට එකතු වෙන වහලේ ගරාදී. එක මොහොතක එක හිතයි ඒ හිත නැති වුණාට පස්සේ තමයි අනිත් හිත පහළ වෙන්නේ. ඒකට තමයි කියන්නේ ඒක චරන් කියන්නේ. නැතුව මේ කියන්නේ එකක් පස්සේ එකක් කියන එකයි. එක විට හිත ගොඩක් තියෙන්නේ එකක් පස්සේ එකක්. මේක හරි වැදගත් එකක්. ඒ හිතන්නකො මෙහෙම දෙවුලන්ට තරහක් එනවා. තරහක් එනවා. තරහේ නැති අය දැන් නැහැ නේ. තරහ එනවා ඇති. තරහ කාවට පස්සේ ඔයගොල්ලෝ ඒකේ තරහ ගස්සපු කෙනා හරි හේතු හරි දිහා බලන්නේ නැතුව එකපාරම තරහ දිහා බලන්න. ඔන්න මට තරහක් ඇවිල්ලා කියලා. ඔන්න මට තරහක් ඇවිල්ලා කියලා බලනකොටම දැන් තියෙන්නේ තරහද තරහ බලන හිතද? ඈ? දැන් තියෙන්නේ තරහද තරහ බලන හිතද? තරහ කියන්නේ හොරා නම් දැන් ඉන්නේ හොරාද පොලිස්කාරයාද? පොලිස්කාරය බලන්න හොරා පොලිස්කාරය කරන්න පුළුවන් එක මොහොතේ. ඇයි දැන් තරහ නෙමෙයි දැන් මේ ඕනම වෙලාවක දරා ගන්න බැරිම කේන්තියක් ආවත් පටස් කරලා අරපයි කේන්තියක් ඇවිල්ලා තියෙනවා කියලා දැකපු ගමන් එතකොට තියෙන්නේ කේන්තිය නෙමෙයි කේන්තිය දකින හිත. මේක ප්‍රැක්ටිස් කරන්න මාර උදව්වක් වේ ජීවිතේ. ඔයගලන්ට මේ බණ අහලා ගියා මේකම ඇති ජීවිතේටම ඔය පොඩි මේ පොයින්ට් එක. ඕන වෙලාව තරහක් එනකොට පටස් කරලා මොකද කරන්න ඕනේ? තරහ දේශ බලන්න. බලපුවන් තියෙන්නේ තරහ නෙමෙයි තරහ බලන හිත. රාගයක් එනවා. දැන් ඔය රාගයක් ආවම මෙන්න රාග ගන්න හදනවනේ. නමුත් රාගයක් ඇති වෙච්ච එකම ඔන්න මට රාගයක් ආවා කියලා දැක්කහම එතන රාගයක සිතක්ද තියෙන්නේ රාගයේ දකින සිතක්ද තියෙන්නේ? රාගයේ දකින සිතක්. රාගය ඉවරයි. රාගේ මේන්ටේන් කරන්න නම් මොකද කරන්න ඕනේ? අනේ ලස්සනයි බලන්නකො තොල් බලන්නකො ඇඟි හැටි බලන්නකො පාට හැඩේ. ඒ කියන්නේ අපි මොකද කරන්නේ? අරක පුරවනවානේ. ඒක කන්ටිනියු කරනවා. හැබැයි රාගයක් ආවා කියලා දැකපු ගමන් මොකද වෙන්නේ? එහෙම ඒක යටපත් වෙලා යනවා. නිසා රාග දෝෂ ඕනම එකක් එනකොට බුදුහාර පෙන්නන්නේ සතිපට්ඨානේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති බජානති. that's all. රාගික සිතක් රාගික සිතක් විතරයි කියලා දැනගත්තාම ඇති. ද්වේෂසහගත සිතක් ආවම මට ද්වේෂයක් ආවා කියලා විතරක් දැක්කම ඇති. එතකොට මේක ඉවර වෙනවා. ඒකට තියෙන්නේ අර හිත එනකොටම අරක රිප්ලේස් වෙනවා. අපි රිප්ලේස් කරන්නේ නැතුව මොකද කරන්නේ? ඒක කන්ටිනියු කරනවා. පොරොතද? එහෙම නේද වෙන්නේ? ඕක අමතක කරන්න එපා. ඔය අමතක කරන්න එපා. ඔක තියාගන්න. ඔය ටූල් එකක් ජීවිතේ ඕනම ගැටලුවකට. ඉතින් ඒක ජනන් කියන්නේ තනියම හැසිරෙනවා කියලා නෙමෙයි. එක සිතක් පස්සේ තව හිතක් කියන්නේ එකට දෙකක් නෑ. එක විට දෙකක් නෑ කියන එක. අශරීරං කියන්නේ. අපි කියන්නේ ශරීරයක් නෑ කියලා දොර ගුහාවේ ඉන්නේ කවුද අප්පොච්චිද? අශරීරං කියලා කියන්නේ වන්න සංඨාන අභාවතෝ. ඒ සිතට වන්න කියලා කියන්නේ කලර්. සංඨාන කියලා කියන්නේ shape, form. හිතට වර්ණයක් සහ හැඩයක් නැහැ. ඒ නිසා අර ශරීරයක් අපි අඳුරගන්නේ වර්ණ හැඩ වලින්නේ. ඒකයි හිත ගැන කතා කරනවා. මම මේ ඔක්කොම ගැන කියන්න ගත්තා නෙමෙයිනේ බන. දැන් මම කියපු වෙලාවත් ඉවරයි. අපි මේ කතා කරේ බුදුහාමරගේ දේශනාවේ තියෙන ගොඩාක් දේවල්. අපි වගේ මේ වෙනත් විෂයන් වගේ හිතලා අපි හිතන බුදුහාමරෝ දේශනා කරපුවා අපිට තේරිලා ඉන්නේ කියලා. අපි උනත් ඉස්සර දැන් අපි බණ කියද්දි කිව්වේ දැනුමෙන් කිව්වේ. දැන් මම අවුරුදු 25ක් විතර බණ කියනවනේ. මුල්ම කාලේ අපි දැනුමෙන් කිව්වේ බණ. හැබැයි මීට වඩා ඒ බණ ලස්සනයි.
දැනුමෙන් කියනකොට මාර විදියට අපි ගලපනවා නේව. දැන් අපි දැනුමෙන් කියන බණ කියන කාරණේ නතර කරලා තියෙන්නේ. ඉස්සර ගොඩාක් පාළි කියන ගොඩාක් කරේ මේ මගේ බණ අහලා තියෙනකොට YouTube එකේ බැලුවොත් මම තරුණ මට අවුරුදු 28 29 ඉඳලා බණ තියෙනවා තාම. දැන් මට 49ක්. අවුරුදු 20ක්වත් බණ කියලා තියෙනවා YouTube වල ඇති. එතකොට මේ එක කාලෙක දැනුමෙන් කියනවා. තව ටිකක් කාලෙ යනකොට පොඩ්ඩක් අපි අවබෝධයෙන් කියනවා. හැබැයි ඊටත් වඩා බණ හොඳ වෙයි ප්‍රත්‍යක්ෂයෙන් කියන දවසට. ප්‍රත්‍යක්ෂයෙන් කියන දවසට. ඒ නිසා අපි මේ දැනුම අවබෝධයකට ගෙනිහිලා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයට ගෙනියන්න හදා ගන්න ඕනේ. එහෙම ගියාට පස්සේ අපිට ධර්මයේ ගොඩක් දන්නවද ටිකක් දන්නවද කියන එක අදාළ නැහැ. බුදුහාරෝ ලංකාවේදී උපන්නේ ඉන්දියාවේදී උපන්නේ කියන එක ඒක අපිට අදාළ නැහැ. අර වචනේ වැරදුනාද අර වචනේ හරි ගියාද කියන එක අපිට අදාළ නැහැ. එතකොට අපි මේක ඒ කියන්නේ සියලු ධර්මයේ අමතක වූ කල්හි බුදුහාරෝ දේශනා කරපු සූත්‍රات අමතක වෙලා බුදුහාරෝ දේශනා කරපු සියලුම දහම් කරුණු අමතක වෙලා හැබැයි ධර්මයෙන් හිතන දවසක් එනවනේ ධර්මයෙන් ක්‍රියාත්මක වෙන දවසක් එනවනේ අන්න එදා තමයි අපි නියම ධර්මයේ දැකපු අය කියලා කියන්නේ ධර්මයේ දැකපු දවස. ඒ කියන්නේ ධර්මයේ කියලා කියන්නේ වචන වලට යා හැකි උපරිම දුර ගිහිල්ලා එතනින් පටන් ගන්න එකක්. වචන වලට යන්න පුළුවන් උපරිම දුර දැනුම විසින් ආවරණය කරනවා. එතනින් එහාට ගියන් පස්සේ තමයි ප්‍රත්‍යක්ෂයට එන්නේ. ඒක අවාච්‍යයි. ඒක අනිර්වචනීයයි. ඒක ප්‍රකාශ කරන්න බැරි එකක්. ඒකයි කියේ පච්චත්තං වේදිතබ්බෝ කියලා. තම තමන් තේරුම් ගන්න ඕන කියන්නේ. පච්චත්තං වේදිතබ්බෝ කියන එකට දීලා තියෙන අපි සිංහල කවියක් තියෙනවා. තම තමන් යන පමණින් දැනගත යුතු කියලා. ඒක ගොඩක් අය විග්‍රහ කරන්නේ තම තමන්ගේ මට්ටමින් තේරුම් ගන්න කියලා. ඉතින් බුද්ධ ආගම තම තමන්ගේ මට්ටමින් තේරුම් ගන්න නම් බුදු කෙනෙක් ඕනේ. එහෙම නෙවෙයි බුද්ධ ආගම තම තමන් තේරුම් ගන්න කියලා කියන්නේ. තම තමන්ගේ ඥාන මට්ටමින් තේරුම් ගන්නවා නම් ඔයාට තේරෙන හැටියට බුද්ධ ආගම, මෙයාට තේරෙන හැටියට බුද්ධ ආගම නම් ඒක බුදුදහම වෙන්න බෑනේ. ඒ කියන්නේ අවබෝධය එකයි අපේ ඥාන මට්ටම් වෙනස්. එහෙමනම් වෙනස් ඥාන මට්ටම් අර අවබෝධය දක්වා මුහු පුරවන්න ඕනේ. ඒකට තමයි පාර පිපුරන්නේ. එහෙම නැතු ඔයාට එහෙම තියෙනවා සමහර දේවල් තියෙනවා පොඩි කාලේ ළමයින්ට හරක ගැන කියලා දෙන්නේ කොහොමද අපි හරකට තැත්තා කියනවා. හරක කියන්නේ පොඩි කාලේ ළමයින්ට මේ ඒ අවබෝධ. ඊට පස්සේ තව ටිකක් කල් යනකොට හරක ගැන කියලා දෙනකොට හරකා ගැන හරකා මේ ගොවිතැනට උදව් වෙනවා. එයා ටිකක් මෙහෙම කියලා ඊට පස්සේ තවත් කාලයක් ගියන් පස්සේ ඕනනම් එයා විද්‍යාගාර පරීක්ෂණයක් ඇතුලේ නේද? එයාගේ මේ කිරි වල තියෙන මේ මොනවද ඒ වගේ විශ්ලේෂණය එහෙම සමහර දේවල් තියෙනවා දැනුම් මට්ටම් කුඩායට කුඩා මට්ටමින් තේරුම් කරලා ඊළඟට ඊළඟ මට්ටමින් තේරුම් කරලා එහෙම කරලා දෙනවා. හැබැයි මේ ධහම කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක අවබෝධය අවසානයේදී අපිට අවබෝධ කරපු කෙනා කියලා දැන් වෙනකොට හැමෝටම තියෙන්නේ පොදු අවබෝධය. කෙලෙස් නැති කිරීම. ඒ නිසා ඒ දක්වා ප්‍රඥාව දියුණු කරන්න ඕනේ. ඒකට අපි අධිෂ්ඨාන ඇති කරගමු. මම අද මේ ධර්ම දේශනාව මීට වඩා දික් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම අර කියපු ටූල් එක විතරක් කරන් යන්න. මොකද්ද? බුදුහාමුදුරුවෝකට ලස්සන උදාහරණයක් කියනවා. ඒක තියෙන්නේ ද්වේදා විතක්ක සූත්‍රයේ. ද්වේදා විතක්ක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා මට එන සිතුවිලි මම පොලින් දෙකක යවුවා. එකක් හොඳ සිතුවිලි අනිත් එක නරක සිතුවිලි කියලා. මුලදී මට මේක හරි අමාරුයි. ඒ කියන්නේ හරියට නිකන් කුඹුරු කිරි වෙදිලා තියෙනකොට හරක් කුඹුරට එනකොට අර එහෙනුත් එනවා මෙහෙනුත් එනවා. ගොවියා මොකද කරන්නේ? පොල්ලක් අරගෙන මෙහෙන් එලවනවා. එතකොට අනිත් පැත්තෙන් පයින්නවා එහෙන් එලවනවා. ගොවියට හරි කරදරයි. ඇයි හැම පැත්තෙම හරක් එනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ අස්සනු නෙලාගෙන ගෙට ගත්තට පස්සේ හරක් එනවා. ගොවියා ගහක් යට වාඩිලා ඉන්නවා. ගොවියට එලවන්න දෙයක් තියනවද? ගොවියට හරක් කියලා පේනවා විතරයි.
මේ බුදුහාර දේශනා කරන මුල් කාලේ මට මේ එනකොට සිතුවිලි මං සිතුවිලි බෙදනවා. මෙන්න නරක සිතුවිලි වෙන්න හොඳ සිතුවිලි. කාම විතරක එනවා, නිෂ්කාමීය වෙනවා. ද්වේෂ විතරක එනවා, මෛත්‍රී සිතුවිලි එනවා. එතකොට මං ඒවා බෙද බෙදා දකිනවා. හරි ශෝකේ වැඩේ. එනකොටම ඔන්න මට කාම විතරකයක් ආවා, ඔන්න මට ද්වේෂ ව්‍යාපාද විතරකයක් ආවා කියලා බලන්න පුළුවන් නම් මේක තමයි සතියෙන් ඉන්න, සිහියෙන් ඉන්න කියන්නේ. සිහියෙන් ඉන්නකොට එන උපදින සිතුවිලි පේනවා. ඒකෙත් බුදුහාමුදුරට මේ කාම විතරකාව කියලා කියන්නේ මේ ආයි යසෝදරා මතක් වුන්නේ නැහැ. ඒක ලස්සනට කියන උන්වහන්සේට මොනවද දන්නවද කාම විතරක කියලා ඇවිල්ලා තින ඔයගොල්ලෝ ආසයි දැනගන්න. උන්වහන්සේට ආවා කියන්නේ උන්වහන්සේ වැඩ ඉන්න තැන ලස්සන නෙළුම් මල් පිපිලා තියෙනවලු. ලස්සනයි නේද කියලා හිතනවලු. උන්වහන්සේ ගන්නවා ඒකත් කාම විතරකයක් හැටියට. ඒකත් නිවන්නට හේතු වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ අයින් කරනවා. උන්වහන්සේ පින්ඩපාතේ යන්නේ නැහැනේ මුල් කාලේ මිනිස්සු ගෙනත් දෙනේවත් වැළඳුවේ නැහැ. පස්සේ උන්වහන්සේ දුෂ්කරක්‍රියාව අතහැරියානේ. පින්ඩපාතේ යනකොට මේ අවුරුදු 34 ඉඳන් බුදු වෙන්නේ 35 නේ. ඉතින් දුෂ්කරක්‍රියාව අතහැරියට පස්සේ දැන් බුදුහාමුදුරු ලස්සනට වළඳනකොට උන්වහන්සේට අර ශාරීරිය තරුණ කෙනෙක් නිසා ඉක්මනට ලස්සන වෙලා එනවා. උන්වහන්සේට තමන් වහන්සේගේ ශරීරය දකින්නකොට හිතෙනවලු දැන් මේක ආයේ පරණ ගන්නට ඇවිල්ලා නේ කියලා. ඒකත් කාම විතරකයක් හැටියට අරන් තියෙනවා. තේරුණාද? නැතුව මේ වෙනේවත් නෙමෙයි කාම විතරක. ව්‍යාපාද විතරක කියන වෙනේව නෙමෙයි උන්වහන්සේට තරහ එන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ කුටියේ ඉස්සරහ ව්‍යාග්‍රයෝ සිංහයෝ ඇවිල්ලා මෝ මරනවලු. හාව මරනවා. පේනවනේ. පේනකොට උන්වහන්සේට හිතෙනවලු අනේ මේ ප්‍රබලයා විසින් දුබලයා යටපත් කරනවා නේද කියලා. උන්වහන්සේ ඒකත් හිතනවලු එහෙමවත් හිතන්නවද නැහැ. එතකොට තමන් දුබලයාගේ පැත්ත ගන්නවනේ. ඒත් ව්‍යාපාදයක් කියලා හිතනවලු. අන්න ඒ වගේ මේ හරි ලස්සනට ඕක පෙන්නලා තියෙනවා. ඒකයි මම කියන්නේ අපි බුදුදහමේ තියෙන අර සමහර දේවල් ඒක සියුම් ලෙස ඇතුළට ගියොත් ඒක හරිම දැන් මම ඇත්තටම මම ලබන මාසෙ මම යනවා පිටරට. මං ගිහලා මාස 6ක් එන්නේ නැහැ. මම පොත් කියවන්න යන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මේ ලංකාවේ අපි බණ කියන මිසක් එකතු කරගන්නේ නැහැ නේ. කියවෙන් ඕනම එකක් ඉවර වෙනවනේ. ටැංකියක් උනත් තැප්පරියාම නේද? ටැප් කීයක් කරනවද වස් කාලේට අපි. ඒක මේ මම කියන්නේ දැන් මේ ඇතුලේ අපේ දාර්ශනික සංකල්ප ඕම හරි විදිහට බුදුහාමුදුරන්ගේ දේවල් අපේ පැරැන්න පුස්කොළ පොත්වල ලියලා ත්‍රිපිටකයේ ලියලා ඒ දේවල් වල අට කතා හදලා ඔය පූජාවලිය අමාවතුර ඔය වගේ තැන් වල හරි ලස්සනට ඒව හොද්දට මේ විග්‍රහ කරලා තියෙනවා. අපි ඉතින් උඩින් ටිකක් බලලා ඇහිච්ච දේවල් මට හිතන දේවල් දාලා කියනවනේ. ඒ නිසා මම යෝජනා කරන්නේ අපි මේ මහා දැනුම් සම්භාරය ගොනු කරගමු හරියට. එහෙම වුණොත් ලොකු වෙනසක් වෙයි තමන්ගේ සිත් ඇතුළේ. එහෙම වුණොත් ලොකු වෙනසක් වෙයි. දැන් මේ යසෝදරාව ගැන දැන් ඊයේ පෙරේද දිකට මහන්න ඇතිනේ. යසෝදරාව කියනවා පුදුම කාන්තාවක්. මේ යසෝදරා ගැන එක තැනක තියෙනවා ඔය යසෝදරාව පිරිනොම් පාන්න යනවනේ. කවුද එතකොට තෙරණියගේ නම? බිම්බා. බිම්බා තෙරණිය. බිම්බා තෙරණිය පිරිනොම් පාන්න ලෑස්ති වෙලා බුදුහාමුදුරුවෝ හොයාගෙන යනවා. ඊළ බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි මම දැන් පිරිනොම් පාන්න ඕනේ. ලස්සන කතාවක් කියලා. කියනවා මේ කල්ප වෘක්ෂය කඩා වැටුනොත් කල්ප ලතාවට කලින් හරි කැතයි. හැබැයි කල්ප ලතාව මැරුණොත් කල්ප වෘක්ෂයට කලින් ඒක ඉච්චර අවලස්සන නැහැ. ඒ නිසා කල්ප වෘක්ෂයට කලින් ස්වාමීනි කල්ප ලතාව මිය දෙන්න ඕනේ. ඒ නිසා මම පිරිනොම් පානවා කියලා එය බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන මේ නෝනලා මතක තියාගන්න ඕන කතාවක් කියනවා. මේ ගෑනු මේ පිරිමි ඉස්සර වැදෑරුණාට යසෝදරාව එහෙම කරේ නැහැ බුදුහාරු ඉස්සරව. අර මාර හිතයියේ ගෑණියෙක් නේ එදා වුණත් ආපු වෙලාවේ අනිත් ඔක්කොම කියන්නේ බුදුහාරව බලන්න කියන මම ගුණයක් රැකලා දිනනවා නම් මගේ ළඟට එන්න ඕනේ කියලා හිටියා. එතන ටිකක් හදට ඉඳලා තියෙනවා. යසෝදරාව කියන්නේ ඔය නිකන් ලද්ද පොළඳ ලපටි විදියට හිටිය කෙනෙක් නෙමෙයි. අන්තිම බුදුහාමුදුරන් කියනවා ස්වාමීනි මේ පෙරම් පුරපු භවවලදී ඔබ වහන්සේට මං හරියට දුක් දීලා තියෙනවා. ඔබ වහන්සේ මන් නිසා වසුරුකත් ඇදලා තියෙනවා. දරපලලා තියෙනවා, වළං හොදලා තියෙනවා. ඒ කිසිහෙකට මට සමාව එපා කියනවා. සමාව ගන්න නැහැ කිව්වා. මට කිසිහෙකට සමාව එපා.
ඔබ වහන්සේ බුදු වුණේ මගේ ඒ තද ගති හිඳයි. ඒ නිසා ඔබ වහන්සේට බුදු වෙන්න පාරමී පුරන්න මගේ තද ගති උදව් වුණා. ඒ නිසා මට සමාවක් එපා. මම මේ පිරිනොම් පාන අවසර ගන්නයි ආවේ කියලා අවසර අරන් යනවා මේ අසෝදරාව ගැන. මම කියන්නේ ඒ වගේ තියෙන ලස්සන බලන්න ඈ ලස්සන